ඔබව අද අමතන්නේ නත්තලින් පස්සේ පළවෙනි දවසේ අලුත් අවුරුද්දක් එළඹෙන්න ඕන මෙන්න විශේෂ මාතෘකා කීපයක් ගැන කතා කරන්න. මේ ගැන දැඩි අවධානයක් යොමු කළා කරුණා කළා මේ දෙන තොරතුරු ඔබට වෙන කවුරුන් කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. මේක හැකිතා අනිත් මේ රටේ ඇත්ත දැනගන්න කැමති පුරවැසියන්ට ෂෙයා කරන්න. අද කතා කරන්න අදහස් කරන මාතෘකා තුනක්. ඔබ දැක්ක අර කාර්යයේ කොලම් එකේ ඔහු පබ්ලිෂ් කළා කන්ටේනර් 323 ගැන එකක්. අනිත් එක ඔඩිටර් ජෙනරල්, ඒ කියන්නේ විගණකාධිපතිවරයා. තුන්වෙනි එක ඇවිල්ලා මැතිවරණ කොමිසම. මේ තුනෙන් දැන් විශේෂයෙන් ඔබ මේ මොහොත වෙනකොට මේ කට්ටිය කතා කරන ඔබට පේනවා සමගී ජන බලවේගයේ පොය දෙකයි තව පොය දෙකයි අපි ඉවසන්නේ කියලා අනුර කුමාර දිසානායකගේ මාලිමාව නිරපෑරීමට ඒකත් එක්ක මේක ගලපලා හොඳට අධ්‍යයනය කරා. අපි කොහෙන් පටන් ගමුද? දැන් ඔබ දැක්ක කාර්යයේ කොලමේ කතා කළා මේ කන්ටේනර් 323 ගැන තොරතුරු අයිතිවාසිකම් දැනගැනීමේ අයිතිය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ නීතිය ප්‍රකාරව දීපු තීන්දුව. ඔය කතා කරන ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඔය කිසි කෙනෙක් මේ ඔක්කොම කරන්නේ ලොකු ප්‍රෝඩාවක් මේ රටේ. මේ රටේ දේශපාලන ඒව ගැන කතා කරන එකත් ඇත්තටම පිළිකුල් සාගතයි. ඒකේ ඉල්ලුවේ මොකටද විනිවිද පදනම මේකට මැදිහත් වුණා. මොකද මහ ජනතාව ලොකු හඬක් නැගුවා මොනවද මේ ගියේ කොහොමද විශේෂයෙන් අධ්‍යක්ෂ ජනරාල් ගෙදර ඇරියා ඔහුට සේවා දිගුවක් එක්ස්ටෙන්ෂන් එකක් නොදී නොනිසුව මොකද ඔහු ප්‍රසිද්ධ කළා ජනවාරි 29 මේ කන්ටේනර් 23 නිදහස් කළේ අනුර දිසානායක අමාත්‍යවරයා සහ බිමල් රත්නායකගේ නියෝග මත කියන එක. ඊට පස්සේ එතනට පත් කළා කවුද? අරුක්ගොඩ. අරුක්ගොඩ කියන්නේ හොඳ නිලධාරියෙක් රේගු. හැබැයි දැන් ඉන්නේ එක්ස්ටෙන්ෂන් එකකින්ද මට ඔහු ගැන අද සහතිකයක් දෙන්න බෑ. මේ ගැන ඔය බොරුවට පාර්ලිමේන්තුවේ කතා කරන අයට මම පැහැදිලිව කිව්වා මොකද්ද කරන්න ඕන. මේකට කරන්න අවශ්‍යයි ඉන්වෙස්ටිගේටිව් ඔඩිට් එකක්. ඒ කියන්නේ මේ ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා මේ ගැන දෙන්න පුළුවන් රටේ ජනතාවට විස්තරයක් දෙන්න පුළුවන්. ඒකට රේගුවේ මේ විශේෂඥ දැනුම අය තියන අය ඉන්නවා. ඒ කට්ටිය රේගුවේ ඇතුළේ හිටියත් එකයි පිට හිටියත් එකයි ඒගොල්ලන්ට මේ කඩදාසි බලලා පැහැදිලිව කියන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඉල්ලුවාම රේගුව දිගින් දිගටම මේ තොරතුරු දෙන එක ප්‍රතික්ෂේප කළා මේ කන්ටේනර් 323 අන්තිමට වුන් දුන්නා ප්‍රකාශයක්. ඒකේ දුන්නේ නිකන් කන්ටේනර් අංකය දාලා ආනයනකරුගේ නම ආපු රට ගෙනාවා කියන බඩු හා එක්කෙනෙක් ගෙනාපු කන්ටේනර් ගාන සහ කන්ටේනර් අංකය. ඕ ටික තමයි දුන්නේ. නමුත් බඩුවල පරිමාව, බඩුවල බර, බඩුවල ප්‍රමාණය, බඩුවල ඩිස්ක්‍රිප්ෂන් විස්තර මේ මොනවාක්වත් නැහැ. මේක ගැන කොහෙත්ම ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න බෑ එකෙන්. මොකද මේකෙන් අපි අදහස් කරනවා ජනතාව දැනුවත් කරන්න. මම ඔබට මීට කලිනුත් කිව්වා මේ ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා අපි කොහොමද ස්විස් එයාර්ලයින් කොළඹ හිටපු එක එයාර්ලයින් එක පාකිස්තාන එයාර්ලයින් එක ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා ඒ දෙකම වැහුවා. බරපතල වංචාවලට කොටු වෙලා ස්විස් එයාර්ලයින් එකේ මැනේජර් ඩිස්මිස් කළා. එහෙම කරන්න පුළුවන් උන්නේ මේ වගේ ෆොරෙන්සික් ඔඩිට් එකක් කළා. තොරතුරු අයිතිවාසිකම් කොමිසම ගැන කතා කරනකොට කතා නොකරම බැරි මාතෘකා දෙකක් තියෙනවා. එකක් තමයි accountability වගකීම. අනිත් එක transparency විනිවිදභාවය. පුරවැසියෝ හැටියට ඔබ දැනගන්න පක්ෂ පැත්තකට දාලා ඔබට තියෙනවා අයිතියක්. ඔබේ විධායක බලය ක්‍රියාත්මක කරන රේගු දෙපාර්තමේන්තුව මෙතන අපි කතා කරන්නේ. රේගු දෙපාර්තමේන්තුවට නීතියෙන් පවර්ලා තියෙන වගකීම් ඉෂ්ට කරලා තියෙනවද නැද්ද? ඔවුන් මේ වගකීම් ඉෂ්ට කරන්නේ ඔබේ විධායක බලය බලගන්වමින් එතනදී ඔවුන් බැඳී සිටිනවා වගකීම් රටේ පුරවැසියන්ට. ඒකට කියනවා අපි accountability. ඒ වගේම transparency විනිවිදභාවයෙන් කටයුතු කරනවාද? ඒක නැත්තම් රටේ පුරවැසියන්ට තියෙන බලය ඒකට අපි කියන මොනවද කියන sovereignty කියන එක ඔබට තියෙන බලය කෙලින්ම මැදිහත් වන්න.
දැන් තොරතුරු අයිතිවාසිකම් දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම කියන එක ලෝකේ පුරාම තියෙන දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක කරන ඕන රටක තියෙන අයිතියක් මහ ජනතාවට තමන්ගේ බලය ක්‍රියාත්මක කරන ආයතන නීති ප්‍රකාරව විනිවිද භාවයකින් ජනතාවට වගකීමින් ඒක කරනවාද කියන එක දැනගන්න. මේ තොරතුරු දීපු ඒවායේ හම්බ වෙච්ච කන්ටේනර් 323 තොරතුරු වලින් පේනවා මේ කන්ටේනර්ස් වලින් ඇවිල්ලා තියෙන සෑහෙන ප්‍රමාණයක් commercial hub operations වෙන port. ඒ කියන්නේ ඒවයි ඕන දෙයක් කරන්න පුළුවන්. port එකට කන්ටේනර් එකක් ආවම ඒක තව port එකකට යවනවා නම් වංචාවකට ඒ කන්ටේනරේ බඩු ටික තව කන්ටේනර් එකකට පටවලා එතනින් වෙන භාණ්ඩයක් විදිහට ඩික්ලෙයාර් කරලා තියවනවා. ඒක තමයි ජබල් අලි කියලා තියෙන ඩුබායි වල සිංගප්පූරු තියෙන මේ පැත්තෙන් ලංකාවත් ඒකක්. 2012 මහින්ද රාජපක්ෂ ඩික්ලෙයාර් කළා ලංකාවත් commercial hub operations කරනවා කියලා. ඒ කියන්නේ ඕන කුණු ගොඩක් ගෙනල්ලා හිතන්න නරක වෙච්ච චොකලට් කියලා ලංකාවට ගෙනල්ලා නරක වෙන්න ඕන්න මෙන්න කියලා ඉතින් අලුතෙන් ලේබල් ගහලා දාන එක. එහෙම නැත්නම් කල්ලිකුත් වෙන බැටරි කියන්නේ ලංකාවට ඇවිල්ලා අලුතෙන් බැටරි ගහලා අලුතෙන් පැකිං දාලා එක්ස්පයරි ඩේට් එක දාලා කරන වැඩ. ඒ වගේ ඒවා ලෝකේ හරියට වෙනවා. ඒතර මේ කන්ටේනර් 323 මේ රේගුව දීපු තොරතුරු වලින් හම්බ වෙන තොරතුරු ඒකේ තියෙනවා මෙහෙම. මේ තියෙන බඩු අතර තියෙනවා ටෙලිවිෂන්ස්, එතනින් ගියාම ෆොටෝකෝපියර්ස්, මම මේ ඔබට තෝරාගත් කීපයක් කියන්නේ. ඊළඟට LED televisions, rice cookers, wall clocks, printing machines, lithium ion batteries, rice cookers, LCD monitors මේ වගේ තියෙනවා 323 ගෙනාවා කියන බඩ. කොහොමද අපි forensic audit එකක් කරන්නේ? ඒක ඇවිල්ලා ඉන්වෙස්ටිගේෂන් එකක්, විමර්ශනයක්. දැන් මේ හැම භාණ්ඩයකම දැන් මම රේගුවට දැනුම් දුන්නා දැන් තොරතුරු අයිතිවාසිකම් කොමිසම නියෝග කළා මේ ඔක්කොම තොරතුරු දෙන්න කියලා. අධ්‍යක්ෂක ජනරාල් උපරිම උත්සාහයක් ගත්ත නෝනිස් මේ කිසිම දෙයක් නොදී ඉන්න ඔහු දන්නවා ඒක දුන්නොත් අපි අනිවාර්යයෙන්ම ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා මේ රටේ ජනතාවට මොකද්ද වෙලා තියෙන එක කියනවා කියලා. ඇයි දැන් මේ අයිතිවාසිකම් කොමිසම ගැන ඔබට කියනකොට කියන්න ඕනේ මේක වැඩ කරන්නේ හරියට හුඟක් වෙලාවට අර අභියාචනාධිකරණය වගේ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පල්ලෙහා තියෙනවා වගේ. අපි ඉල්ලන තොරතුරු රාජ්‍ය අධිකාරිය දෙනවද නැද්ද කියලා කියනවා. ඔවුන් ප්‍රතික්ෂේප කරනවා නම් පුරවැසියාට පුළුවන් ඒක ගෙනියන්න කෙලින්ම තොරතුරු අයිතිවාසිකම් කොමිසමට. එතන ඒකේ නඩුවක් අහනවා. එතනදී තොරතුරු අයිතිවාසිකම් කොමිසමට තමන් පැමිණිල්ලක් දාපුවාම අදාළ රාජ්‍ය අධිකාරිය රේගුවෙන් ඒකට උත්තර විමසනවා. උත්තර විමසලා ප්‍රති උත්තර විමසනවා තොරතුරු ඉල්ලපු පුරවැසියාගෙන්. ඊට පස්සේ දෙපාර්ශ්වයම කැඳවලා නඩුව අහනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ oral and written submission ඉස්සෙල්ලා ලිඛිතව දෙනවා, ඊළඟට දෙපාර්ශ්වය oral submission එකක් කරනවා. මෙන්න මේ හේතු නිසා මේක හෙළි කළ යුතුයි, මේ හේතු නිසා මේක දෙන්න බෑ කියලා තමන්ගේ ලිඛිත දේශනයට අමතරව වාචික දේශනයක් පවත්වලා ඊට පස්සේ තමයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම තීන්දුව ප්‍රකාශ කරන්නේ. මෙතනදී දිගින් දිගටම රජය කියා සිටියේ මේක දෙන්න බෑ. මේක ඇලේ ඉන්වේෂන් ඔෆ් ප්‍රයිවසි. පුද්ගලයෙකුගේ අයිතිවාසිකම්, පුද්ගලික අයිතිවාසිකම් අනිත් අය නොදැනගත දේවල් තමයි මේ ඉල්ලන්නේ, මේක දෙන්න බෑ. නමුත් ඔබට කියන්න ඕනේ එහෙම දේවල් නෙවෙයි. මේ ගෙන ආපු බඩු මොනවද? ඒ බඩු වල ප්‍රමාණය කොච්චරද? ඒවයි බර කොච්චරද? මේ ටික හොඳට දැනගන්න ගන්න. බර වොලියුම් එක කියන්නේ ධාරිතාවය කොච්චරද? මේ තොරතුරු ආයේ මේ පුද්ගලික අයිතිවාසිකම් වයලේෂන් එකක් නැහැ. කොහෙන්ද ආවේ? කවුද ගෙනාවේ? මේක දෙන රේගු සටහන් කරේ තියෙන 50 ගානක් මේකේ කේසස් තියෙනවා. ඒ විතර මිල කීයද රේගුවට ප්‍රකාශ කරපු මිල. මේ නොදැනකොට තොරතුරු අයිතිවාසිකම් කොමිසමට ඇවිල්ලා රේගුව වෙනුවෙන් පිළිහිදපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ මේවා දෙන්න බෑ. මේවා මේ හේතු නිසා දෙන්න බෑ.
ඒතර පුරවැසියාගේ අයිතිය නියෝජනය කරමින් විනිවිද පදනම කිව්වේ නෑ මේකේ කිසිම සංගවිය යුතු තොරතුරක් නෑ. මේක ජනතාව මේකල පබ්ලික් ඉන්ට්‍රස්ට් එකක් මේ වෙලාවේ තියෙන රටේ ජනතාවට මේක ලොකු වමනාවක් තියෙන දැනගන්න මෙතන වෙච්ච දේ. ඒක නම් මේක සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න ඕන. ඒ අනුව දෙපාර්ශ්වයේ ලිඛිත හා වාචික දේශන වලට සමන් දීලා තොරතුරු අයිතිවාසිකම් කොමිසමේ කොමසාරිස්වරු 5 දෙනා පහුගිය 11 වෙනිදා තීන්දුව ප්‍රකාශයට පත් කළා. ඒ තීන්දුව පැහැදිලිවම දක්වනවා මේ ඉල්ලපු තොරතුරු ඔක්කොම දෙන්න ඕන. අතිශය රහස්‍යයි කියලා ඒගොල්ලෝ තීන්දුව කරපු 5ක් ඇර. ඒ කියන්නේ TIN නම්බර් එක, taxpayer identification නම්බර් එක, importer දීලා allocate කරලා තියෙන නම්බර් එක, ඒ ටික නොදී හිටියට කමක් නැහැ කියලා. නමුත් අර අත්‍යවශ්‍ය තොරතුරු ටික මේ ගැන forensic audit එකක් කරන්න, මේ investigation එක අවශ්‍ය කරන තොරතුරු පැහැදිලිවම තොරතුරු අයිතිවාසිකම් කොමිසමට කිව්වා ඇයි මේක ඉල්ලන්නේ? මේක ඉල්ලන්නේ පොදු යහපතට. ජනතාවට මේ ගැන දැනුවත් කිරීමට. ඒ ටික ඔක්කොම කිසිදු ගාස්තුවක් අය කිරීමකින් තොරව රේගු දෙපාර්තමේන්තුව විනිවිද පදනමට පොදු මහජන අයිතිය බලගන්වමින් නිදහස් කළ යුතුයි කියලා නියෝගය දුන්නා. දැන් මේ මාසේ දෙසැම්බර් මාසේ තව දින කිහිපයක් දෙන්නේ දෙසැම්බර් මාසේ ඇතුළත රේගුව මේක නිදහස් කරන්න ඕනේ. දැන් මෙතන සිට මම ඔබට කියන අදහස් කරනවා ඇයි මේ ෆොරෙන්සික් ඔඩිට් එක කළා කොහොමද කියන්නේ? ඔබ හිතන්න මම පොඩි නියැන්ඩියක් දෙන්න. මම ආපහු එක්ක යනවා ශිෂ්‍යයා ලයින් එක කොහොමද වෙබ් එකේ කියලා. එතකොට ඔබට තේරෙයි. හිතන්න රේගුවට ප්‍රකාශ කරනවා සෆාරි සූට්. එතම එක සූට් එකක් ග්‍රෑම් 500යි කියන්නේ. ග්‍රෑම් 500 කියපුවාම සූට් දෙකක් 1 කිලෝග්‍රෑම් එකක්. හරි? පොඩ්ඩක් හිතන්න. කල්පනාවට ගන්න. එතකොට සූට් දෙකක් 1 කිලෝග්‍රෑම් එක නම් සූට් 2000ක් කියන්නේ 1 මෙට්‍රික් ටන් එකක්. හරි? සූට් 2000ක් කියන්නේ 1 මෙට්‍රික් ටන් එකක්. එතකොට ඒ වගේ 2000යි දෙවරක් 6 12යි 12000ක් කියන්නේ සූට් 12000ක් සෆාරි සූට් තියෙනවා. ශිප්මන්ට් එකක් මේ රේගුවට ප්‍රකාශ කරන හැටි මම ඔබට කිව්වේ පොඩි නියැන්දියක්. ඔබට තේරුම් ගන්න. දැන් සූට් 12000ක් යනවා කියනවා එක නැවක. දැන් මේ ගුවන් යානයක යන්නේ. ශිෂ්‍යයා ලයින් එකේ. වර්ක්අවුට් කරපුවාම පේනවා සූට් එකක් ග්‍රෑම් 500යි, සූට් දෙකක් 1 කිලෝ එකයි, සූට් 12000ක් කියන්නේ දුසින් කොච්චරද? 12000ක් කියන්නේ ඇවිල්ලා මෙට්‍රික් ටන් වලින් 6ක්. ටන් 6ක බඩු ගුවන් ගත කරනවා මේ අපනයන කරු කියලා දැන් රේගුවට කියනවා. රේගු සටහන් කරේ. කස්ටම් බිල් ඔෆ් එන්ට්‍රි එකේ දානවා. එයාගේ බිල් එක. ඒ කියන්නේ ගුවන් බඩු පටවන ලේඛනයේ ඒකෙත් දානවා. ෆොරෙන්සික් ඔඩිට් එක කරපුවාම එතනදී අහු වෙනවා රේගුවට ප්‍රකාශ කරපු ප්‍රමාණය බර හා ගුවන් යානය එතකොට තිබුණේ DC-8 එයාක්‍රාෆ්ට් එක කොලම්බෝ සුරිච් එයාක්‍රාෆ්ට් එක ඒකේ ගෙනියන්න පුළුවන් බඩු වල උපරිම ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ passenger weight, මගින්ගේ බර, fuel weight, ඒක ගාන තෙල් වල ටොන් ගානක් තියෙනවා. mail weight, තැපැල්, cargo, passenger baggage weight, fuel එතකොට ULD unit load device කියන්නේ බඩු පටවන ඒවා. මේ ඔක්කොගෙම maximum capacity එකක් තියෙන එයාක්‍රාෆ්ට් එකට උස්සන්න පුළුවන්. අපි හිතන්න කිලෝග්‍රෑම් 3000 කියලා. දැන් අර අපනයන කරු රේගුවට ප්‍රකාශ කරන මෙට්‍රික් ටන් 6ක මෙට්‍රික් ටන් 6ක සෆාරි සූට් එයාක්‍රාෆ්ට් එකට ගෙනියන්න පුළුවන් උපරිමයි 3000යි. ඊට වැඩි පැටවුවොත් එහෙම ඒක ගිහිල්ලා අහසට නගින්නේ නැහැ. කෙලින්ම කටුනායකින් ටේක් ඔෆ් කරන්න නැතුව කඩාගෙන ගිහලා මුහුදට යයි. දැන් අපිට තේරෙන්න ඕන මොකද්ද ෆොරෙන්සික් ඔඩිට් එකක් කියන්නේ කියලා. එතනදී රේගුවට ප්‍රකාශ කළේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. මොකද රෙදි ඒ කාලේ තිබුණ ටෙක්ස්ටයිල් ෆැබ්‍රික් වලට 100% බදු මේකල මිලියන 876ක බදු වංචාවක් 1982 ඩිටෙක්ට් කරපු එක. 82. ඒකෙන් තමයි මේ යාලයින් දෙක වැහුවේ.
ඔවුන්ට ඒකල් 100 බදු තියෙන නිසා බදු රෙදි ගෙනල්ලා වෙළඳ පොලේ විකුණලා ලියවිලි හදනවා එක ෂිප්මන්ට් එකටම ලක්ෂ ගාණක් රෙදියාර රට පැටවුවා ඇඳුම් මහලා කියලා. දැන් එතකොට ඒකට බදු අත්හරිනවනේ. ඇයි දැන් ගෙනාවා බදු ගෙව්වේ නැතුව බදු ගෙවලා ගෙනල්ලා ඒක ඇලදින ටැක්ස් රිබේට් එක එක්ස්පෝර්ට් කළා ඒකට 32% added value එකක් මහා භාණ්ඩාගාරයක එක්ස්පෝර්ට් ඉන්සෙන්ටිව් එකක් විදිහට. ඒකත් ගත්තා රෙදි ටිකත් වික්කා හොර කඩදාහි හැදුවා. ඒක කොහොමද මේක අහුුනේ? කොහොමද ෆොරෙන්සික් ඔඩිට් එකක් කළේ? ඒ විමර්ශනය කරලා අහුුනේ කොහොමද? එයාක්‍රාෆ්ට් එකේ පයිලට් දෙනවා ડોකියුමන්ට් එකක්. ඒකට කියන අපි ලෝඩ් ෂීට් එකක් කියලා. ඒ ලෝඩ් ෂීට් එකේ තියෙනවා එයාක්‍රාෆ්ට් එකේ පොසිෂන්ස් වල මෙතන කාගෝ, මෙතන මේල්, මෙතන පැසෙන්ජර් බැගේජ්, මෙන්න පැසෙන්ජර්ස් ලාගේ වේට් එක, මෙන්න මේල් වේට් එක, මෙන්න ගුවන් යානයට පටවපු තෙල් වල බර. එතකොට ලෝඩ් ෂීට් එක දැක්කම පයිලට් දන්නවා එයාට කොහොමද ටේක් ඕෆ් කරනකොට කොච්චරද මේ එයා ඒක ඒ අනුව එයා ප්ලෑන් කරනවා ටේක් ඕෆ් එක. එතනට අර රේගුවට දෙන හොරලියවිලි දෙන්න බෑ. එතනට දෙන්නේ හරිම ලියවිල්ල. හරිම ලියවිල්ල. අතන ටොන් 6000ක් තියෙනවා කියලා සෆාරි සූට් එකේ එතනදී 600ක්වත් නැහැ. ඇයි? ඇත්ත කියන්න ඕනේ එතන ලෝඩ් ෂීට් එකට. ඒකෙන් තමයි ඒ වංචාව සම්පූර්ණයෙන්ම අහුවෙන්නේ ෆොරෙන්සික් ඔඩිට් එකෙන්. ඒකෙදී එයාලයින් මැනේජර්ස්ලා කියමු මෙහි ඩිස්ට්‍රික්ට් මැනේජර් ඒ කරපු බොරු ඔක්කොම පාපෝච්චාරණය කරලා පිළිගන්නවා මේ වගේ වංචාවක් අපි කළා. රේගුව වංචා කරන රජය මිලියන 876ක්. ඒකේ දැන් අපි ගලපමු කොහොමද මේ කන්ටේනර් 323ට මේ නිකන් මොකටද මේ ඉල්ලන්නේ? දැන් ඔබට මම කිව්වා මොනවද තියෙන්නේ කුකර්ස්ද කිව්වා වොෂින් මැෂින් කිව්වා එතනින් ගියාම රයිස් කුකර්ස් කිව්වා නොයෙකුත් ಜಾති ටෙලිවිෂන් කිව්වා මේ ಜಾති තිබෙන අතර ඔය හැම එකම මේ ටික හොඳට දැනගන්න. එයාක්‍රාෆ්ට් එක වගේම එයාක්‍රාෆ්ට් එකේ වේට් එක වගේම වරායෙන් තව වරායකට පටවනකොට කන්ටේනර් එක උස්සලා දානකොට ඒ කන්ටේනර් එකේ රියල් වේට් එක රියල් එකට කියනවා අපි gross verified weight ඒක ගන්නවා ලංකාවේ නම් port authority එක. එතන ගියාම ලංකාවේ ඒ shipping line එක දන්නවා එක්ස්පෝර්ටර් ඉම්පෝර්ටර් මොනවා ප්‍රකාශ කළත් කන්ටේනරේ බරහා ඒකේ තියෙනවනේ පැකින් ලිස්ට් එක කියලා එකක් තියෙනවා. බඩු මොනවද තියෙන්නේ? ඉන්වොයිස් එක තියලා දෙනවා කොච්චර බඩු ප්‍රමාණයද? ඒවයි ඉන්ඩිවිජුවලි බර තියෙනවා. ඒවා මොනවා ඩික්ලෙයාර් කළත් shipping line එකයි ලංකාවේ හැන්ඩ්ලින් ඒජන්ට් ඇල port authority එකයි දන්නවා මේ දැන් මේ තියෙන දීපු ප්‍රකාශය right මේ තියෙන කන්ටේනර්ස් රේගුවට ප්‍රකාශ කළේ බඩු ප්‍රමාණය සහ බරට වැඩිය හාත්පසින්ම වෙනස් එකක් තමයි එතන ප්‍රකාශ වෙන්නේ. අපි හිතමු ගන්න ටෙලිවිෂන් කියලා. එහෙම නැත්නම් වොෂින් මැෂින් කියලා මේ මොන හරි වොෂින් මැෂින් නම් ඒ ඩික්ලෙයාර් කරලා තියෙන වේට් එකට රේගුවට මැච් වෙන්න හදනවා කඩදාසිය ඒ කියන ටොන් ගන්නට. ඔබට තේරෙන්න පැහැදිලි කරලා කිව්වේ. නමුත් එයාක්‍රාෆ්ට් එකේ උස්සලා ගත්තා වගේම වරායේ නැවෙන් බිමට බාන කොටයි නැවට පටවන කොටයි ගත්ත වේට් එක අර අපිට gross verified weight එකෙන් actually මේක ඇවිල්ලා අධිකරණයේ හමුවේ මේ forensic audit එකක් කියන එකේ තේරුම ඒකයි. අධිකරණයක් හමුවේ සනාථ කළ හැකි සාක්ෂි. ඒකෙන් ඔප්පු කරන්න පුළුවන් අපිට gross verified weight එක ගත්තම රේගුවට මොනම ප්‍රකාශ කළත් ඒ කන්ටේනරේ තිබිච්ච අපි හිතමු ටෙලිවිෂන් කියලා වොෂින් මැෂින් කියලා වොෂින් මැෂින් එකේ බර ගත්තම එක මැෂින් එකකට ඒ මැෂින් ප්‍රමාණය රේගුවට ප්‍රකාශ කළේ 10 නම් ඒ 10 වටිනාකම අපි හිතමු 100 නම් ඒකේ වටිනා බර කියන්නේ ටොන් 1යි නැත්නම් 10යි නම් ඒ වගේ 10 ගුණයක් කන්ටේනර් කීපයක් නම් 10 ගුණයක් weight එකක් පෙන්නනවා නම් gross verified weight එකකින් රේගුවට දීපු සටහන් කරේ නෙවෙයි රේගුවට දීපු පැකින් ලිස්ට් එක නෙවෙයි රේගුවට දීපු ඉන්වොයිස් එක නෙවෙයි රේගුවට දීපු bill of lading එක නෙවෙයි
මේ gross verified weight එක බලලා අපිට කියන්න පුළුවන් forensic audit එකකින් ඇත්තටම මෙතන කොපමණ බඩු තිබ්බද. ඇයි? bill of entry එකේ පැහැදිලිවම දක්වනවා ගෙනාවේ washing machine කියලා. invoice එකේ තියෙනවා ගෙනාපු ප්‍රමාණය. ඒ ගානේ weight එක බලලා නැවට දීපු weight එක actual weight එක බලලා අපිට කියන්න පුළුවන් ඇත්තටම රේගුවට 10ක් ඩික්ලෙයාර් කළා නම් මෙතන ඇත්තට තිබුණු 10ද 100ද නැත්නම් 100ද 1000ද කියලා කිසිදු සැකයකින් තොරව අධිකරණයේ හමුවේ තහවුරු කළ සාක්ෂියක් හැටියට අපි ඔප්පු කරන්න පුළුවන් forensic audit එකකින් මේකේ තිබුණා මෙච්චරක් washing machine. මේකේ තිබුණා මෙච්චරක් cookers. මේකේ තිබුණා මෙච්චරක් air conditioner කියලා අපිට forensic audit එකෙන් කියන්න පුළුවන් මේ බඩු ඇවිල්ලා තියෙන මම බැලුවා 99%ක්ම ඇවිල්ලා තියෙන චයිනා. එහෙදි මේක ඕන හැටිය කරන දෙයක් මේ වැරද්ද. අපිට කියලා forensic audit එකකින් මේකෙන් සම්පූර්ණ රටේ ජනතාවට ඔඩිට් එකක් කරලා කියන්න පුළුවන් මේක මොකද උනේ? මොකද වෙලා තියෙන බදු වංචාව. හැබැයි අපිට කියන්න බෑ කන්ටේනර් 323 පොල් කියලා දෙල්ගෙන ආවනම් කරන්න දෙයක් නැහැ. හරි? අපි හිතමු ටර්පන්ටයිල් ඔයිල් කියලා ඩික්ලෙයාර් කළා එතනෝල් ගෙනාවනම් ඒක අපිට කියන්න බෑ. ඒකට පැහැදිලිද? අපිට මේ ලංකාවේ එහෙම තමයි වැඩ වෙන්නේ. ඒ වගේ දේවල් මේ forensic audit එකකින් කියන්න බෑ. නමුත් actual declared quantity එකයි රේගුවට ප්‍රකාශ කරපු ප්‍රමාණයයි බලලා forensic audit එකකින් අපිට කියන්න පුළුවන් මෙයා මේක declare කරලා තියෙනවා මෙච්චරක් තියෙනවා කියලා entry එකේ. ඒක සමහරට entry එකේ නැත්තම් මොකද ඒකත් දැන් තොරතුරු ඇවිල්ලා තියෙනවා bill of entry එකේ හරියට declare කරලා නැහැ. මොනවාද? volume එක, weight එක, quantity එක, description එක මේ container 323 හරියට declare කරලා නැහැ කියන එක මේක entry එකේ නැත්තම් ඒ audit එක කරන්නත් බෑ. ඒක නිසා තමයි දැන් අධ්‍යක්ෂක ජනරාල් මතක් කරලා ඔබට කියන්න ඕනේ කවුද? අරුගොඩ සිවිලි අරුගොඩ මම ඔගෙන් ඉල්ලීමක් කළා මේ entry එකත් එක්ක ඒ entry එකට රේගුවට කරපු ප්‍රකාශනයත් සමග රේගුවට ඉදිරිපත් කරන ඉන්වොයිස් එක දෙන්න. ඉන්වොයිස් එක තියෙනවා ඒකේ තියෙනවා actual weight එක, actual volume එක, actual number of goods. ඒකේ ඒ කියන්නේ import ගෙනාවා කියන ප්‍රමාණය. ඒ තොරතුරු නැත්තම් bill of entry එකේ රේගු සටහන් කරේ අපිට ඒ audit එක කරන්න බෑ. audit එක කරන්න අවශ්‍යම දේ තමයි BL එකේ තියෙන weight එක. ඒක තියෙනවා bill of entry එකේ දාලා තියෙනවා. ඒක දාලා නැත්තම් ඒකට තියෙනවා වෙනම column එකක් column 41. ඒක weight එක දාලා තියෙනවා, volume එක දාලා තියෙනවා, quantity එක දාලා තියෙනවා, description තියෙනවා. ඒ ටික ගත්තම අපිට මහ ජනතාවට පිළිගත හැකි සැකයෙන් තොරව මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියන එක ගැන අපිට ඔඩිට් එකක් කරලා රටේ ජනතාවට කියන්න පුළුවන්. බදු වංචාවක් වෙලා තියෙනවා නම් item 10 ඩික්ලෙයාර් කරලා 1000ක් ගෙනත් තියෙනවා නම් අපිට එතන ඒ බදු වංචාවත් රටේ ජනතාවට අනාවරණය කරන්න පුළුවන් සැකයෙන් තොරව. අන්න ඒ අරමුණින් තමයි මේක කළේ. ඒක පැහැදිලිවම තොරතුරු අයිතිවාසිකම් කොමිසමට දැනුම් දුන්නා මේකේ අරමුණ. ඒ වගේම දැන් මේකේ ලොකු ප්‍රශ්නයක් රටේ. ඒකෙන් අනිවාර්යයෙන්ම මේ තොරතුරු නිදහස් කරන්න ඕනේ කියලා. ඒ අනුව තමයි තොරතුරු අයිතිවාසිකම් කොමිසම මේ නියෝගය රේගු දෙපාර්තමේන්තුවට එරෙහිව ඒ කන්ටේනර් 323ටම අදාළ එන්ට්‍රීස් ඔක්කොම ටික නිදහස් කරන්න ඕනේ. එතකොට ඔබට තේරෙන්න ඕන තොරතුරු අයිතිවාසිකම් කොමිෂන් සභාවේ තියෙන වැදගත්කම. විගණකාධිපතිවරයාගේ ධූරයේ තියෙන වැදගත්කම. ප්‍රසම්පාදන කොමිසමේ තියෙන වැදගත්කම. ඒ ආයතන තියෙන්නේ 225 ආරක්ෂා කරන්න නෙවෙයි. ඒ ආයතන තියෙන්නේ පොදු මහජන අයිතිය බලගන්නන්නන්ද සහ ජනතාව වෙනුවෙන් අර කියපු ප්‍රධාන තොරතුරු විනිවිද භාවයකින් මේ ආයතන කටයුතු කරලා තියෙනවද? මහ ජනතාවට වග කියන ආකාරයකින් කටයුතු කරලා තියෙනවද? ඒක නොකර තියෙනවා. නොකරා නම් ඊට එරෙහිව නැගී සිටීම තමයි ඒ ආයතනවල ව්‍යවස්ථාපිත වගකීම. ඒ අතින් දැන් රජයේ පුළුවන් තරම් තොරතුරු අයිතිවාසිකම් කොමිසම කපන්නම බලනවා. මොකද ඒකට වියදමක් දෙන්නේ.
තොරතුරු අයිතිවාසිකම් කොමිසමට අවශ්‍ය කරන ස්ටාෆ් එක, පිරිස, සේවක සංඛ්‍යාව, ඔවුන්ට ගෙවන වැටුප වැඩක් නෑ ඇත්තටම කියනවා නම්. එතන ඉන්න විශ්‍රාමිකයේ වෙනසුරුවන් පාවා ඉන්න. ඒකත් වැටුපෙන් භාගයක්වත් මේකේ කොමිෂනර් කෙනෙකුට ගෙවන්නෙත් නෑ. ඒත් ඔවුන් පොදු යහපතට ඒ රාජකාරී කරනවා. ඒවා එහෙම වෙන්න බෑ. ඒවා ඇවිල්ලා පොදු මහජන අයිතිය බලගැන්වීමට පිහිටපු ආයතන වශයෙන් ඔවුන්ට දූරේ තමන් කරන කාර්යවලට ගැළපෙන වැටුපක් ගෙවන්න ඕන. දැන් මම හිතනවා ඔබට පැහැදිලි ඇති අපි මේ කරන්න හදන ෆොරෙන්සික් ඔඩිට් එකට මම කිව්වා මේකේ දැන් අධ්‍යක්ෂක ජනරාල් අරුග්ගොඩ මම මිත්‍රයෙක්ගෙන් ඉල්ලා සිටියා වහාම මේ බිල් ඔෆ් එන්ට්‍රි 323 සමග රේගුවට ප්‍රකාශ කරපු ඉන්වොයිස් එකේ පිටපතක් නිදහස් කරන්න. ඒකත් තොරතුරු අයිතිවාසිකම් කොමිසම. ඒ වගේම ආණ්ඩුක්‍රම න්‍යායාලයේ 14 අයන්නෙන් තියෙනවා ජනතාවට මේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය. මේ පොදු මහජන අයිතිය බල ගැනීමට කරන වැඩ. අපි බලමු. ඒ ටික ගත්තම ප්‍රමාණවත් තොරතුරු තියෙනවා නම් බිල් ඔෆ් එන්ට්‍රි එකේ රේගු සටහන් කරේ කමර්ෂල් ඉන්වොයිස් එකේ ඒ බලලා අපිට රටේ ජනතාවට හෙළි කරන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ. මම ඔබට ඉස්සෙල්ලාම කිව්වා කොස් කියලා දෙල් ගෙනල්ලා තියෙනවා නම් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් ඩික්ලෙයාර් කළේ කොස් නම් ගෙනාවෙත් කොස් නම් තිබිච්ච ප්‍රමාණය අනුව අපිට කියන්න පුළුවන් මෙතන බදු වංචාවක් වෙලා තියෙනවාද මේ කිව්ව ප්‍රමාණය වගේ 100 ගුණයකට වැඩිය බඩු මෙතන තිබිලා තියෙනවා. ඩික්ලෙයාර් කරලා තියෙන්නේ රයිස් කුකර් මෙච්චරයි. ඩික්ලෙයාර් කරලා තියෙන්නේ එයා කන්ඩිෂනර්ස් මෙච්චරයි. නමුත් අපිට gross verified weight එකෙන් අපිට චෙක් කරලා අපිට කියන්න පුළුවන් මොනතරම් විශාල බදු වංචාවක් වෙලා තියෙනවද කියලා. ඒකින්ද ඒක තාම වැදගත්. ඔබ දැනගන්න ඔබේ අයිතිවාසිකම පුරවැසියෙක් හැටියට ඔබට වැඩක්ම නැහැ දේශපාලන පක්ෂ පාස්සේ යාමෙන්. ඔබේ වගකීම හා ඔබේ අයිතිවාසිකමක් තියෙනවා. ඕනම දේශපාලන පක්ෂයක් රජය කළත් ඔවුන් වැරදි කරනවා නම් ඒවා විමර්ශනය කරලා ඒකේ ඒ හැකියාව තියෙන අයගේ උපරිම ප්‍රයෝජනය අරගෙන මේවා නොවන ආකාරයට රජයකට අපිට තියෙන වගකීම පුරවැසියෝ හැටියට හරි පාරේ මෙහෙවන්න. වැරදි කරනවා නම් ඔවුන්ට එරෙහිව නීතිය බල ගන්නවා. ඒක තමයි අපි මේ කන්ටේනර් 323 සම්බන්ධයෙන් පොදු මහජන අයිතිය බල ගන්වමින් මේ ක්‍රියාත්මක කළේ. නමුත් අර කාර්යයේ වැඩසටහනේ කිව්වා වගේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, කැලණි ණය, එතනින් ගියාම ඔය අනිත් එකී මෙකී නොකී පක්ෂ කිසි කෙනෙක් බොරුවට කෑ ගහනවා මිසක් උන්ට දන්නෙත් නෑ තේරෙන්නෙත් නෑ මොකද උනේ කියලා බොරුවට කියන කන්ටේනර් 300ක එක්කෙනෙක් කියන ආයුධ ගියා එක්කෙනෙක් ගියා. ඒවා අදාළ නැති වැඩක් නැති කතා. ඒ සම්බන්ධයෙන් මම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ කතාවේ කෑල්ල කපලා ඒක උපරිමයට ෂෙයා කරන්න රටේ ජනතාවට. මේ තොරතුරු ඔබට කිසිම දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් දෙන්නේ නැහැ.